මම තෑගි දෙන්න හිතාගෙන ඉන්නවා. හායි. ඉතින් මට ඔයගොල්ලන්ට කියන දෙයක් තියෙනවා. ඒක තමයි ඉන්ගේ ඉක්මන් වෙන්නයි, ඔයාලට තෑගි ගන්නයි මුලින්ම කරන්න ඕනේ ඔයා මගේ channel එක දැම්ම subscribe කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් යාළුවම යාසානියල් ටෙඩීස්ලාට මම හිතාගෙන ඉන්නවා ඒ වගේ එකක් හරි බලමු මම මේ ගේම් එක ඉක්මන් කරගන්න ඕනේ නම් ඔයාට තියෙන්නේ මම දැම්ම subscribe කරන එක. වලාකුල්වියන්තනාලා හිරේරස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල්වියන්තනාලා හිරේරස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා. Hey cuties! Welcome to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න සතියකට විතර පස්සේ මම ආයෙම ආවා. මම අද ගෙනාවේ day vlog එකක්. මේක මගේ දෙවනි day vlog එක. මුලින්ම මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. ඒක තමයි අනේ ඔයාලට ගොඩාක් thank you. මොකද මගේ subscribers 1000ට තව තියෙන්නේ 300 ගාණයි. ඉතින් මට මාරම සතුටුයි. ඉතින් මට මෙහෙම සතුටක් තියෙන්නේ ඕගොල්ලෝ නිසානේ. ඉතින් මම හිතුවා ඕගොල්ලන්ට තෑගි දෙන්න. ඉතින් මම ඒක ගැන වීඩියෝ එකේ මැදදී හෝ අවසානයේදී කියයි. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකල්ම රැඳිලා ඉන්න. මගේ ෆ්‍රී දවසක් මට කිසිම වැඩක් නැති මුකුත්ම වැඩක් නැති දවසක්. ඉතින් මම ඉඳි ගොඩාක්ම ෆ්‍රී එකේ මම අද නැගිටිනකොටත් වෙලාව 10 වගේ ඇති. ඊට පස්සේ නැගිට්ටට පස්සේ මම මුලින්ම ගිහිල්ලා මොන හොදලා ෆ්‍රෙෂ් වෙලා ඇවිල්ලා මම කරේ මගේ ඇඳ හදලා මගේ මල් පැල වලට වතුරක් දාලා අනිත් දේ මම කරන දේ තමයි මගේ කාමරේ හඳුන් කුරපත්තු කරන එක. හඳුන් කුරපත්තු කරලා එයා ෆ්‍රෙෂනර් එකත් ස්ප්‍රේ කරලා ජනේලේ ළඟට වෙලා ඉඳියා ටිකක්. අද මාරම හොලකක් තිබ්බේ. ඒක විඳ මම හිටියා. හරි ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නම් තෑගි ගන්න එකේ පළවෙනි පියවර මොකක්ද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ මාව subscribe කරන එක. මොකද එහෙම subscribers 1000 සම්පූර්ණයට පස්සේ තමයි මම ඔයගොල්ලෝ අතරින් 3 දෙනෙක් තෝරලා ඔයගොල්ලන්ට තෑගි දෙන්න හිතාගෙන ඉන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා මම වීඩියෝ එකේදී අතරේදී කියන්නම්. අනේ බලන්න අනේ ඔය මල් පැලේ මාරම ලස්සනයි. ඒ කියන්නේ මගේ කාමරේ තනි කරම කොළ පාටින් තිබ්බට පස්සේ ඒක මාරම විදිහට හිතන වෙන දෙයක්. මම හරි මාසෙලා මේ දවස් ටිකට ඉන්ඩෝ ප්ලාන්ට්ස් මම කන්නොත් තියාගෙන හිටියා. හැබැයි ගොඩක් තියාගෙන හිටියේ නෑ. පැල 3ක් 4ක් වගේ තියාගෙන හිටියා. හැබැයි මම මේ ළඟදී ඉඳන් කියන්නේ මාසෙක විතර ඉඳන් මම මාරම පිස්සුවක් හැදිලා ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට. දවස් 5කට විතර පස්සේ ඒ ටිකත් එළියට දාලා මම සීනි කැකිරි ගන්න ගත්තා. මේක හරිම රහයි. මේක පළතුරක්. ගොඩක් අය මං හිතන්නේ ඒක දන්නේ නැහැ. අනේ මට දවල් ටික ගන්න බැරුණා. මොකද මගේ බැටරි 10% වෙනකම් බැහැලා තිබ්බේ. ඊට පස්සේ මම කරේ දවල් රෙදි හොදපු එක තමයි ලොකුවටම කරේ. රෙදි හොදලා එද්දී අනේ හොඳටම වැහි වලාකුළු. විශ්වාස කරනවද? ඔච්චර වැහි වලාකුළු තිබ්බට හීනි පොදයක්වත් වැටුනේ නැහැ. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තවනේ. ඊට පස්සේ ඉතින් මම බුදු පහනත් ලෑස්ති කරා. මේක නම් ලෑස්ති කරන්න කලින් ගත් එකක්. දැන් මං හදන්නේ මගේ පැල ටික ආයම කාමරේට දාන්න. අනේ වෙලාවේ සන්සෙට් එක මාරම ලස්සනයි. පුදුම විදිහට අර වැහි වලාකුළුයින් ලස්සන සුදු වලාකුළුයි එක ගෝල්ඩ් කලර් එකකුයි තැඹිලි පාට එකකුයි එක පුදුම ලස්සනට මේ වටපිටාවම තිබුණා. ඒක මාරම ලස්සනයි. ඒක හරියට ඉතින් කැප්චර් වෙන්නේ නැහැ කැමරා එකට. මේ ඉන්නේ අපේ ලස්සන පැංචු දෙන්න. එයාගේ නහය දම් පාටයි කියලා දැක්කද ඔයගොල්ලෝ? අපි දම් පාට කරා. මම ඊට පස්සේ අම්මා එක්ක පාරට ගියා. දැන් මේ පාරට ගිහින් ඇවිල්ලා තමයි ඉන්නේ. මම හදන්නේ මගේ නයිට් ස්කින් කෙයාර් එකට කොමාරිකා යුෂ ගන්න.
අපේ giveaway එක වෙන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකේ අන්තිමට කියනවා ළමයි. අපේ අම්මා හදපු රසම රස රෑ කෑම එක. මේ තියෙන ඉතින් මම යූස් කරන මගේ ෆේස් වොෂ් එක මම කලින් යූස් කරේ ඩොක්ටර් රෂෙල් එකේ. ඊට පස්සේ මම මේක ගත්තා. මේ කිසි වෙනසක් නැහැ හැබැයි මට දෙකම එකයි. වොෂ් එකක් දාගෙන ආවිල්ලා මම කරන්නේ මගේ ඇලෝවෙරා ඇප්ලයි කරගන්න එක. ඊට පස්සේ මම විනාඩි 40ක් විතර ඉඳලා මගේ මූණ හොඳට හොදගෙන ආවා. හොඳට හොදගෙන ආවා කියන්නේ ෆේස් වොෂ් දාලා නම් නෙමෙයි නිකන් සීතල වතුරෙන් හොදගෙන ආවා. ඊට පස්සේ මම කරන්නේ මගේ ලිප් බාම් එක ඇප්ලයි කරන එක. මම මාරු මාසේ ලිප් බාම් ගන්න මම කොයි වෙලෙත් තියෙන ලිප් බාම් ගාගෙන මේ මම කලින් යූස් කරේ ජැනට් එකේ දැන් යූස් කරන්නේ වැස්ලින් එක. මම තව ලිප් බාම් එකක් හොයනවා හොඳ එකක්. ඔයගොල්ලන්ට හම්බුනොත් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ එකක් මටත් කියන්න. හායි. ඉතින් මට ඔයගොල්ලන්ට කියන දෙයක් තියෙනවා. ඒක තමයි මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 වෙන්න තියෙන්නේ තව 300 ගානක අඩුවක්. මම හිතාගෙන ඉන්නවා මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 වුණාට පස්සේ පොඩි ගේම් එකක් තියන්න. මං හිතන්නේ මේක 500ට කරන්න. හැබැයි 300 වුණ ගමන් ඉක්මනට 500 වුණා. ඒක නිසා මට කරන්න ටයිම් එකක් නැහැ. ඒ කියන්නේ දවස් 3කින් 4කින් වගේ මගේ 500 සම්පූර්ණ වුණා. ඉතින් මං හිතුවා 1000ටම මේ ගේම් එක ප්ලේ කරන්න. ඔයගොල්ලෝ තියෙන මෙන්න මෙච්චරයි. මුලින්ම කරන්න ඕන දේ තමයි මේ ගේම් එක ඉක්මන් වෙන්නයි ඔයාලට ටැග් ගන්නයි මුලින්ම කරන්න ඕනේ. ඔයා මගේ channel එක දැම්ම subscribe කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේකට මේ වීඩියෝ එකට යටින් ඔයාගේ අදහසක් හරි ඕනම දෙයක් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම දාන ඊළඟ වීඩියෝ එකට මගේ ඊළඟ වීඩියෝ එක ගන්න නම් ඔයා මගේ channel එක subscribe කරන්න එපා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊට පස්සේ මම ඊළඟට දාන වීඩියෝ එක තියෙනවානේ. ඒ වීඩියෝ එකට ඔයාලට තියෙන්නේ ඔයාගේ නමයි ආයන දිස්ත්‍රික්කේ කමෙන්ට් කරන්න විතරයි. මම උදාහරණයක් විදිහට ඔයා netme ආයන අනුරාධපුරේ නම් ඔයාලට පුළුවන් netme අනුරාධපුරේ කියලා කමෙන්ට් කරන්න. ඉතින් ඔයා කමෙන්ට් කරාට පස්සේ මට ඔයාගේ යූසර් නේම් එක පේනවානේ. ඉතින් ඔයා මේ ගේම් එක ස්ටාර්ට් වෙන්නේ කියන්නේ මේ ගේම් එක පටන් ගන්න ඊළඟ වීඩියෝ එකේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකකට කමෙන්ට් කරලා තිබ්බට පස්සේ ඔයා අර වීඩියෝ එකකට කමෙන්ට් කරාට පස්සේ මට බලන්න පුළුවන් ඔයා වීඩියෝස් දෙකටම කමෙන්ට් කරලාද කියලා. මොකද දෙකම යූසර් නේම් එකනේ තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ඉක්මන් කරගන්න ඕනේ නම් ඔයාට තියෙන්නේ මම දැම්ම subscribe කරන එක. මම තෝරන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයා මේකටත් කමෙන්ට් දාලා තියෙනවානේ. ඊට පස්සේ ඔයා දැන් මගේ ඊළඟ වීඩියෝ එකෙන්නේ මේක මම තෝරගන්නේ. ඔයා ඊළඟ වීඩියෝ එකට ඔයාගේ නමයි දිස්ත්‍රික්කය දානවානේ. ඊට පස්සේ මම ඒක කොල්ල කෑල්ලක ලියලා ඒක මම දානවා පොඩි box එකකට. ඊට පස්සේ ඒකෙන් අහඹුව තෝරගන්න 3 දෙනෙක්ට තමයි පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය විදිහට තෝරගෙන තමයි මම ඔයගොල්ලන්ට තෑගි දෙන්නේ. මං හිතන් ඉන්නේ ඉතින් ගෑල්ලම යාසානියද ටෙඩීස්ලාට මම හිතාගෙන ඉන්නවා ඒ වගේ එකක් හරි බලමු. මන් දන්නේ මොකක් දෙයිද කියන්න. මොකක් හරි ගෑල්ලම ආස දෙයක් දෙන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයා මගේ channel එකට කැමති නම් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව අමතක නොකර subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වෙනකල් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ට ගොඩාක් ආදරෙයි. ඒ වගේම වීඩියෝ එක බලලා subscribe නොකර හොරෙන් දුවන අය ඉන්නේ. ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. bye. හරි සුමටින්න.